උපාධියක්වත් නැති කෙනෙක් තමයි ඔච්චර මේ දැස්සේ රංගනන්නේ. යාට කුරුණෑගල පන්ති ස්ටේජ් එකක් උඩ මුලින්ම කතා කරන් දුන්නේ මම. යාට කුරුණෑගල පන්ති ස්ටේජ් එකක් උඩ මුලින්ම කතා කරන් දුන්නේ මම ළමයි 50ක් වාඩි කරේ පළවෙනි දවසේ. ඒතර බානුකස කුරුණෑගල නැහැ. මොකද ටොක්සික් પરම්පරාවක් හදලා තියෙනවා. ගැහුවක් ගහපන්ලු. ඇයි මැරෙන්න ඉස්සෙල්ලා ජීවිතයේ තියෙන ඇරියස් කවර් කරන්න ගහන එකට ගහලා ඉවර කරපන්ලු. එහෙම වෛරීය සහගත ගුරුවරයෙක් මගේ ජීවිතේට මම දැක්කම. එහෙම කරන්නේ නැහැ කවදාවත්. ගුරුවරගේ අර්ථකථනය ගුණවත් රුව දකින රජුන් තනන උත්තමයා කියන එක. ගුරුවරයා කියන්නේ වෛරීය තත්ත්වයන් ළමයි අතර පතුරන අය නෙමෙයි. අපි දකිනවා කමෙන්ට් සෙක්ෂන් එකට ගියාට පස්සේ පට්ට ටොක්සික්. අරලයි මෙහෙමයි. උපාධියක් තියෙන මිනිහෙක් ඔය ගැන කිව්වන ගමකුත් නැහැ. IT වලට රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක්වත් නැති මිනිහෙක් තමයි ගැන කියන්නේ. ඩිග්‍රියක්වත් නැහැ. ඕක දැන් ඇත්ත කතාව. ඩිග්‍රියක්වත් නැහැ. ඔය කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් සෙලෙක්ට් වුණා. අදාළ පුද්ගලයා කැම්පස් සෙලෙක්ට් වුණා. කැම්පස් සෙලෙක්ට් වුණාට පස්සේ මේ කැම්පස් එකේ ඩිග්‍රිය මගදී අතහැරියා. මගදී අගතෙල්ලා දාන BSc drop out කියලා. BSc University of Wyoming drop out කියලා. එහෙම තමයි මම තමයි කිව්වේ drop out කියන කෑල්ල අයින් කරන්න මල්ලි ඔය දැන් ඔයා ඩිග්‍රී අතහැරියා නම් මේ drop out කියන කෑල්ල අතාරින්න මල්ලි කියලා. ඒක හරි නෑ drop out කියන්නේ බං ඩිග්‍රී දාලා ගියම් BSc හම්බෙනවද? දැන් කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේදී ඩිග්‍රී දාලා යනවා. දාන BSc drop out. මාර ඩිග්‍රී. ඒක තාමත් ගහන මං කිව්වේ නැත්තම්. ඒක පිළිගන අයින් කරා. උපාධියක්වත් නැති කෙනෙක් තමයි ඔච්චර මේ දැස්සේ රංගනන්නේ. පානුක සර් එක්ක වලියට ඇවිල්ලා රංගන්නේ එයා තමයි ඔය.